රාත්‍රියේ මැදියම ගෙවී යන්දී සී ගාඩියන් යාත්‍රාව දරුණු කුණාටුවකට හසු විය. අඩි ගණනාවක් උස රළපහරවල් යාත්‍රාව ගිල ගැනීමට මාන බලද්දී යොහාන් තම ජීවිතය බේරා ගැනීමට යාත්‍රාවේ යකඩ වැටවල් දැඩිව අල්ලාගත්තේය. අකුණු හඬ මැද ඔහුට ඇසුනේ මරණයේ හෝරාව ළඟා වී ඇති බවයි. එක්වරම එල්ල වූ මහා රළපහරකින් යාත්‍රාව දෙකඩ විය. යොහාන් තමා සතු එකම ආයුධය වූ යකඩ පොල්ලත් රැගෙන පාලනයකින් තොරව මහා සාගරයේ රළ අතරට විසිවිය. අඳුරු ජලකඳ ඔහු වටා මරණීය උගුල කටවද්දී ඔහු අවසන් හුස්මතෙක් සටන් කළේය. පසුදා උදෑසන ඔහු ඇස් ඇරියේ කිසිදා නුදුටු අමුතු දූපතක වෙරළක් මතය. වැලි සහ ලුණු වතුරෙන් ඔහුගේ සිරුර පිරී තිබුණි. සිරුරේ වේදනාව දරාගෙන ඔහු නැගිට්ටේ තම අත අසලම තිබූ එම යකඩ පොල්ල නැවතත් තදින් අල්ලා ගනිමිනි. වෙරළෙන් ඔබ්බෙහි තිබුණේ මීදුමෙන් වෙසුණු අති විශාල ගස්පිරුණු අඳුරු වනාන්තරයකි. තමා කොහේ සිටිනවාදයි සිතාගත නොහැකි වූ යොහාන් වනාන්තරයේ දෙසට පියවර තැබුවේ දැඩි අවධානයෙනි. ඔහුගේ සෑම පියවරකම රැඳී තිබුණේ නොදන්නා බියකි. හිරු බැසගිය පසු වනාන්තරයේ බිහිසුණු විය. එක්වරම අඳුර මැදින් රතු පැහැති දීප්තිමත් ඇස් ඔහු දෙස බලා සිටිනු ඔහු දුටුවේය. එය සාමාන්‍ය සතෙකු නොවන බවත් මීටර් ගණනක් උස කොරපොතු සහිත අද්භූත සත්වයෙකු බවත් තේරුම්ගත් යොහාන් වහා සටනට සූදානම් විය. සත්වයාගෙන් බේරී පලා යන අතරතුර යොහාන්ට පැරණි ගල්ලෙනක් හමුවිය. එහි බිත්තිපුරා අමුතු මිනිසුන් සහ සතුන්ගේ රූප ඇඳ තිබුණි. ගිනි පන්දමක් අතැතිව ඔහු එම ලෙන පරීක්ෂා කරන විට තමා පැමිණ ඇත්තේ මිනිස් වාසයෙන් තොර ශාපලත් දූපතකට බව ඔහුට වැටහුණි. ගල් ලෙන තුල තිබී ඔහුට පැරණි සිතියමක් සහ මාලිමාවක් හමු විය. සිතියමට අනුව දූපතේ උසම කන්දට ගියහොත් ගලවා ගැනීමේ කණ්ඩායම්බුලට සංඥා නිකුත් කළ හැකි බව ඔහු වටහා ගත්තේය. ඒ මොහොතේ සිට ඔහුගේ එකම අරමුණ වූයේ කන්ද මුදුනට ළඟා වීමයි. ඔහුට දීපතියේ රජනසස යාපත් විහිසුණු සත්වයාට මුහුණ දීමට සිදුවිය. අකුණු ගසන වැසි සහිත අහසයට යොහාන් සහ එම සත්වයා අතර මරණීය සටනක් පැතිවිය. යොහාන් තම මුළු ශක්තියම යොදා සත්වයා පරාජය කළේ. අවසානයේ කන්ද මුදුනට පැමිණි යොහාන් විශාල ගින්නක් දල්වා කළු දුමාරය අහසට මුදා හැරියේය. ඈත අහසේ ගලවා ගැනීමේ හෙලිකොප්ටරය දිස්වෙද්දී තමා ලැබූ අති බිහිසුණු අත්දැකීම අවසන් බව යොහාන් සැනසුම් සුසුම් හෙළමින් වටහා ගත්තේය.